සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ දුක කෙලවර වේ නිර්වාණේ ආලනසා සමදා දුක විඳිනා ලෝක සතා සංසාරේ වේදනාව දුක වේදනාව විඳ නැසති මේ පොළොකේ ඒ සාරසපේ නිර්වාණේ හෝ රාගය වනසා ප්‍රීතිය සදනා ශාන්තියේ දේශමකාලේ කෝ සත්පතා මේ සංසාරී සුමధుර කාව්‍යමය ධර්මදේශනය දෙවියාය ශ්‍රී සුමනරතන බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රත්නපුර කෝලිත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අද රාත්‍රී 7 සිට දෙනියාය යහල්වලකට බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ආයුබෝවන් අද දින යහල්වලකඩ ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් දිනයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මෙම බෞද්ධ මන්දිරයේදී අද උදෑසන බුදුරජාණන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වලා ඉන් අනතුරුව පත්තිනි දේවමෑණියන් සඳහා ඒ පුද පූජාවන් පවත්වලා ශ්‍රීමත් ගණදෙවිඳුන් වෙනුවෙන් පූජාවක් පවත්වලා තුන්රුවන්ගේ ආශිර්වාදය සහ දෙවියන්ගේ ආශිර්වාදය මෙම බෞද්ධ මන්දිරයේ ඉදිකිරීම සඳහා දායක වුණු අතීතයේ සිට මේ දක්වා සියලු දෙනාට ඒ ආශිර්වාදය ලබා දීම සඳහා ඒ පින්කම් කටයුතු දේශන පැවැත්වුවා. ඊළඟට අද දින රාත්‍රී 7ට දෙනියාය සුමනරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඒ කෝලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කාව්‍යමය ධර්ම දේශනාවක් කිරීම සඳහා සෝදානම් කරලා ගෙන තියෙනවා. ඒට අවශ්‍ය කටයුතු මේ වෙලාවේ කරගෙන යනවා. ඉතින් මේ බුදුමැදුර පිළිබඳව අපි අතීතය ගැන සිහිපත් කරාම අපිට මේ අවස්ථාවේදී කියන්න ඕන මේ බුදුමැදුර සාදා තිබෙන ඉඩම අයිති ඇඩ්ඩින් ගුණසේකර මහත්මයාට. ඒ මහත්මයා ජීවිතුන් අතර නැතත් ඒ කාලේ මෙතන වෙළඳසැලක් පවත්වාගෙන ගියා. ඒ වෙළඳසැලේට ගමේ ජනතාව නිතර එනවා, ඇවිල්ලා සාකච්ඡා කරනවා, නොයෙකුත් දේවල් ගැන ඉතින් කතා බහ කරනවා. ඉතින් ඒ ඉන්න අතරතුරේදී අපි කට්ටියට කිව්වා මේ වගේ මේ මෙතන තියෙන මේ ගල උඩ බුදුමැදුරක් හදන්න මට අදහසක් ආවා කියලා. ඉතින් එහෙම කිව්වෝ. ඉතින් අපිත් ඉතින් ඒක හොඳයි කියලා කිව්වා. ඉතින් ඒකේ ගමන දවස් දෙකක් කිව්වට ඒක හැමදාම දැන් ඕක කියලා විතරක් හරියන්නේ නැහැ. මේක අපි කොහොම හරි කරමු කියන අදහස ඇතුව මේ කොහොමද පටන් ගන්න කියලා ඒකවන කතා කරා. ඉතින් ඒකට අවශ්‍ය කරන වැලි ටික මේ පල්ලෙහා තියෙන දොලේ ගොඩ දාලා ඇදලා මෙතෙන්ට දාගත්තා. ඒ කොන්ක්‍රීට් ගල් ටික මෙතනම තියෙන ගල් වලින් කඩලා ඒ ගල් හරි ගසගත්තා. ඒ වගේ මේ කරගෙන ඊට පස්සේ අපි මෙතෙන්ට අවශ්‍ය කරන බාසොන් නැහැ කෙනෙක් ඕන කියලා ඒ ගමන අපි ආර්.එස්.ඒ. ධර්මදාස මහත්තයා දක්ෂ බාසොන් නැහැ කෙනෙක්
ඒ මහත්මයාට ආරාධනාවක් කරා මේ ස්ථානයේ මෙහෙම බුදුමැදුරක් හදනවා. ඒකට උදව් වෙන්න කියලා කිව්වම මේ මහත්මයා ආයෙත් සතුටින් ඒක බාරගෙන ඇවිල්ලා ඒ Tamanට පුළුවන් ආකාරයට ඒ කටයුත්ත සිද්ධ කරා. ඉතින් ඒ ගමේ අයගේ උදව් උපකාරය ඇතුව ඒ බුදුමැදුර සම්පූර්ණ සකස් කරලා ඉවර වුණාට පස්සේ මෙතෙන්ට පිළිම වහන්සේ නමක් වඩමා ගන්න ඕන කියලා ඒ ගානේ අදහස ආවා. ඒකට අවශ්‍ය කරන මුදලකුත් නැහැ කියලා ඉතින් අපි දන්නවා. ඒක නිසා කතා කරා ඇඩ්ඩින් ගුණසේකර මහත්තයා කිව්වා අපි එහෙමනම් මේ ගෙවල් වලට ගිහිල්ලා අපි ආධාරයක් ඉල්ලමු කියලා ආධාර පත්‍රයක් සකස් කරගෙන ගෙවල් වල ඇවිදින්න ගියා. ඉතින් ඒ කාලේ හැටියට දියුණු ආර්ථිකයක් තියෙන කාලයක් නෙවෙයි. ඉතින් ගෙදරකට ගියාම ඉතින් රුපියල් 5ක් 10ක් වගේ මුදලක් තමයි ඉතින් දෙන්නේ. ඒ වගේ ඉතින් අපි එකතු කරන්න දවස් 3-4ක් වගේ හවස ගිහිල්ලා ගමේ සෑම තැනකටම ගිහිල්ලා ඒ වගේ එකතු කරගත්තා. එකතු කරගෙන ඉවර වෙලා බුදු පිළිමයක් ගේන්න ඕන කියලා ඉතින් අපි දෙනියායේ ඉඳලා ගියා මාතර නගරයට. මාතර නගරයේදී ඒ කඩවල් කීපෙකම ගිහිල්ලා බැලුවා. ඉතින් අපිට හිතට හරියන විදිහේ පිළිම වහන්සේ නමක් තෝරගන්න තියුනේ නැහැ. ඒ ගමන ගල් නගරයේදී ඒ ලක්සල කියන ආයතනයේ අපි බලනකොට මේ බුදු පිළිම වහන්සේ එතන ඒ තියලා තියුනේ. ඉතින් අපි ගන මේක හොඳයි කියලා අදහසක් ආවා. ඒ ගමන ඒක අර මිල දීලා අපි අරගත්තා. අරගෙන ඉවර වෙලා ගාල්ලේ ඉඳලා දෙනියා යන බස් එකක අපි බස් එකේ අරගෙන ආවා. ඇවිල්ලි ඉවරලා දෙනියා ස්ටෑන්ඩ් එකේ ඉඳලා පල්ලිගම් පාරේ එන බස් එකක යහල්වලකට පාරට හැරෙන තැන දඟන් ඒ බස් එකේ අරගෙන ආවා. ඊට පස්සේ මේක කාර තියාගෙන තමයි මේ ස්ථානයට එනකන් අරගෙන ආවේ. ඒ කාලේ මේ පාරවල් වල යන්න පුළුවන් කමක් තියුන්නේ නැහැ. මේ වාහනයක් ෆුට් බයිසිකලයක් විතරයි මේ පාරවල් වලින් යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මේ වයි ඉන්න ජනතාව වුණත් බඩු ගේන්න ටවුන්ට ගිහිල්ලා ඒ බඩු අරගෙන තමන් කරෙන් තමයි අරගෙන ඉන්නේ. ඒ වගේම තේ ආර්ථිකයක් තියෙන ගමක් මේකේ තමන්ගේ තේ දළු ටික උනත් ගෙනියන්නේ කර්මාන් ශාලාවට තමන්ගේ කරෙන්. ඒ වගේ දුෂ්කර කාලයක් තියුණේ. ඉතින් ඒවෙන් කාලෙක මේ මහන්සියෙන් වැඩ කරලා තමයි හුඟක් දේවල් කරන්න සිදුවෙලා තියෙන දවස්වල. ඒ කටයුත්තේ ආකාරයෙන් කෙරිලා ඒ බුදු පිළිම වහන්සේ ගෙනල්ලා අපි ඒ નિયમિત ස්ථානයක් සකස් කරලා ඒ ස්ථානයේ තැන්පත් කරලා ඇඩ්ඩින් ගුණසේකර මහත්මයා කිව්වා දැන් අපි මේක නිකම්ම මේ බුදුමැදුර තැන්පත් කරන්න බෑ. ඒකට අපි සාමාන්‍යයෙන් මේ පින්කමක් වගේ කරන්න ඕන කියලා ඉවරලා දෙනියායේ ඒ පල්ලිගම ආරණ්‍ය සේනාසනේ ඒ සීසු මංගල නායක හාමුදුරන් වහන්සේට ආරාධනා කරා ගිහිල්ලා මෙහෙම අපි මේ වගේ වැඩක් කරනවා. අපිට මේකෙදී ඒ ධර්මානුශාසනාවල් කරලා මේ කටයුත්තට උදව් කරන්නේ කිව්වන්. උන්වහන්සේ ඊ타ත්ම කැමැත්තෙන් අපේ ආරාධනය පිළි අරගෙන මේ ස්ථානයට වැඩම කළා. ඒ අපි නියම කරගත් දිනේදී 1983 දෙසැම්බර් මාසේ 29 වෙනිදා තමයි ඒ පින්කම සිද්ධ වුණේ. එදා ඒවකට දෙනියායේ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා හැටියේ නෙවිල් ගුරුගේ මහත්මයා. ඒ මහත්මයාත් ඒ කාලේ තමන්ගේ රාජකාරියට අයිති නොවුනත් බුද්ධ ශාසනය පිළිබඳව ලොකු අවබෝධයකින් ඒ තමන්ගේ ඒ කාලය හවස්සරුවේ හැමදාම මේ සුමන රතන බෞද්ධ මධ්‍යස්ථානයේ බෝධි පූජාවල් පවත්වනවා එතුමාගේ මූලිකත්වයෙන්. ඉතින් මේ අපිත් සෑමදාම වගේ හවසට ඒකට ගිහිල්ලා සහභාගී වෙලා ඒ කටයුතු ඉවර වෙනකන් එතන ඉඳලා එනවා. ඉතින් අපි මේ මහත්මයා ගැන ඉතින් ටිකක් දැන ඇඳින්න කමකුත් තියුණේ. ඒක නිසා අපි මේ කතා කරා. එහෙමනම් අපි මේ පොලිස් ස්ථානාධිපති ගුරුගේ මහතාටත් අපි ආරාධනා කරමු එදාට කියලා. ඉතින් අපි පොලිසියට ගිහිල්ලා එතුමාටත් ආරාධනා කරා. එතුමත් හරිම සතුටින් ආරාධනා බාර අරගෙන මේ ස්ථානයට ඇවිල්ලා ඒ කටයුතු කරන පුන්කම වෙලාවේදී ඒ කටයුත්තට සහභාගී වුණා. ඉතින් ඒ වෙලාවේදී මේ සීසු මංගල නායක හාමුදුරන් වහන්සේ දේශනා කරපු දෙයක් හැටියට මේ ස්ථානයේ බුදුමැදුරක් ඉදි කළා. මේ තුලින් ලැබෙන ආශිර්වාදය තුලින් මේ ගමේ මිනිස්සුන්ට යහපතක් සිද්ධ කර ගැනීම සඳහා මහෝපකාරී වෙනවා කියලා කිව්වා. ඒ වගේම පුද පූජාවල් පවත්වන්න කියලා කිව්වා. ඒ වගේම ඒ
නෙවිල් ගුරුගේ මහතාත් ඒ වගේ මේ වෙලාව අදහස් දක්වමින් කිව්වා මේවා ඉදිකරගෙන මේ වෙලාවේදී ඒ පුද පූජාවල් පවත්වලා මේවා අභාවයට යන්න නොදී කොහොම හරි රැකගෙන ඉදිරියට කරගෙන යන්න කියලා අපිට ඒ වෙලාවේ පැවසුවා. ඉතින් ඒ ආකාරයෙන්ම අපි ඉතින් මේ කටයුතු කරගෙන ඉතින් 1983 ඉඳලා 2018 වෙනකම්ම මේ බුදුමැදුරේ ඒ ආකාරයෙන්ම තියුණා. ඒ කාලය තුලත ඒ වසර 37ක් ඒක කාලයෙන් තිවිලා මේක අපිට ඒකේ ලී ටික දිරලා තියුණා. ඒ වගේම පොළොවට අල්ලපු ටයිල් උඩට ඉලිප්පිලා තිබුණ ගස්වල මුල් ගිහිල්ලා ඒවයි ඒ නිසා ඉතින් දුක් කියන අබලන් තත්ත්වයට පත් වෙගෙන ආවා. ඒක නිසා ජනතාවට ඇවිල්ලා වාඩි වෙලා වැඳලා පොදලේ කටයුතු කරගන්න බැරි තත්ත්වයක ඒනකොට තමයි අපි කාලේ 2018 වර්ෂයේ අපි ගමේ ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටවා ගත්තා. ඒ සමිතිය පිහිටවාගෙන සමිතියට යෝජනාවක් ගෙනාවා මේ බුදුමැදුර ප්‍රතිසංස්කරණය කළ යුතුයි ගමේ කේන්ද්‍ර ස්ථානයේ වෙන බුදුමැදුර. ඒක නිසා ඒක හොඳ තත්ත්වෙන් තියාගන්න ඕන කියලා යෝජනාවක් ගෙනාවා. සියලු දෙනා මේ යෝජනාව ඒකමතිකව වගේ සම්මත කරලා සියලු දෙනාම ඒක කරන්න ඕනේ කියලා අපි ප්‍රථමයෙන්ම කරේ. ඇඩ්වින් ගුණසේකර මහතා එතකොට ජීවතුන් අතර නැහැ. එතකොට ඒ මහත්මයාගේ නිවසේ දරුවන් තමයි හිටියේ. අපි ගිහිල්ලා දරුවන්ට කතා කරලා කිව්වා මේ බුදුමැදුර අපි පිළිසකර කරන්න මෙහෙම අපි සෝදානම් වෙනවා. ඒකට ඔබතුමාලන්ගේ කැමැත්ත දෙන්න කියලා කිව්වන් පස්සේ ඒගොල්ලෝ බොහොම කැමති වුණා. කැමති වෙලා ඒ වෙලාවේ ඒගොල්ලෝ කිව්වා අපිත් උදව් කරන්නම්. කොහොම හරි කරන්න පුළුවන් දෙයක් අපි කරන්නම්. මේක කරමු කියලා. ඉතින් ඒ වගේම ඒ වෙලාවේ ඉතින් ඒ ටික අපි පටන් ගත්තා. පටන් ගන්නකොට ඉතින් මේක බොහොම බැරෑරුම් කටයුත්තක්. බෞද්ධ මන්දිරයක් වහලක් උඩට කවුරුත් නගින්න කැමති නෑ. ඒක නිසා දැන් මේක උළුකටයක් අරගෙන බිමින් තියන්න කැමති නෑ. ඉතින් ඒක නිසා අපි ඒකට අදහස් කරා ඊට අවශ්‍ය කරන විදියට ඒ පිරිස් සජ්ජායනාවල් කළා, බාරහාර වගේ කටයුතු කළා, දෙවියන්ට පින් දීලා ඒ කටයුතු අපි ආරම්භ කරා. කොහොම වුණත් ඉතින් අපි ඒ 2018 වර්ෂයේදී මේකේ අලුත් එළියා කිරීමේ කටයුතු ආරම්භ කරලා ඉතින් ගමේ ජනතාව ඉතින් අපිට මුදලින් ශ්‍රමයෙන් ද්‍රව්‍ය වලින් ආධාර උපකාර කළා. ඉතින් බොහොම සතුටින් ඒ වැඩ කටයුතු කරගෙන ගියා. ඉතින් අපිට ඉතින් දැන් 2025 අවුරුද්ද වෙනකන් ඉතින් මේකේ මේ අවසානය කරගන්න බැරි වුණා. ඒවකට රටේ තියුණු තත්ත්වය බොහොම ව්‍යසනකාරී තත්ත්වයක්. ඒ වගේම ජනතාව ධර්මයේ කෙරෙහි වැඩි උනන්දුවක් එහෙම අගහිඟකම් මැද්දේ ඒ වර්ෂ 5 ගත වෙන කාලයක් තමයි තියුනේ. ජනතාවට නොයෙකුත් හිරියට සිඳීම සිදු වුණා. නොයෙකුත් දේවල් අගහිඟකම් ඇති වෙලා ඒ පීඩනය නිසා ඉතින් අපිටත් මේ ගැන හිත යොමු කොල්ලා වැඩක් කරන්න පුළුවන් කමක් තියුන්නේ නැහැ. ඉතින් මේ 2025 වර්ෂයේදී අපිට මේ පටන් ගන්නකොටම මේ ස්ථානයේ ආවට සතුන්ගෙන් අපවිත්‍ර වෙන නිසා මෙතන වැටක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ වැට අපි කලින් හදලා තිබුණ ලී වලින් ඒක දි รา පත් වෙලා තිබුණා. ඉතින් මේකට ස්ථීර වැටක් හදන්න ඕනේ කියලා ඉතින් අපි අදහස් කරා. ඒ ගමන ඉතින් අපි කීප දෙනෙක් එහෙම කතා කරලා ඉවර වෙලා මේකට මේ යකඩ වැට සකස් කිරීම සඳහා ඒ අවශ්‍ය පියවර ගත්තා. ඒ යකඩ වැට සකස් කරලා ඉවර වෙලා තීන්ත ආලේප කරලා ඒ කටයුතු ඔක්කොම නිම කරලා ඉවර වෙලා දැන් අවශ්‍ය පින්කම කිරීම සඳහා අද දින ඒ රාත්‍රී 7ට කෙරෙන තියෙන කාව්‍යමය ධර්ම දේශනාව කිරීම සඳහා දැන් සූදානම් වෙනවා. ඉතින් ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි දෙවියන්ට බාරහාර වුණු ආකාරයට මේ කටයුත්තට සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් උදව්පකාර කර සියලු දෙනාට තුන්රුවන්ගේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදයත් ලබා දෙන්න තමයි අපි දෙවියන්ට බාර වෙලා තියෙන්නේ. ඒක නිසා අද මේ පින්කමේදී මේ උදව්පකාර සියලුම දෙනාට අපි ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ හාමුදුරන් වහන්සේ විසින් සියලු දෙනාට ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කර සියලුම දෙනාට ආශිර්වාද කරනවා.
ඉතින් ඒක තමයි අපේ අද දින අදහස. ඉතින් යහල්වලකඩ ජනතාවට මේ බුදු මැදුර තුළින් තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉටුවන ඒ පොදු පූජාල් පවත්වලා තමන්ගේ ජීවිතය යහපත් කර ගැනීම සඳහා මෙම ස්ථානය සියලු දෙනාටම ඉතාමත්ම මහෝපකාරී වේවායි කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රී ගුණ පූජිත භක්ති පූර්ණ ජන රාශි
එකතු වෙලා ගහයි වැලයිසේ මල් වැව්වා ලොව මැව්වා ඉරයි හඳයිසේ මවයි පියයි එකතු වෙලා ගහයි වැලයිසේ මල් වැව්වා ලොව මැව්වා ඉරයි හඳයිසේ බිඳ බිඳ නිදි වැරුවා දරුණු දනී හිරු පානේ දුක් බිඳ බිඳ පත සෙව්වා දරුණු දනී මවයි පියයි හිරයි හඳයිසේ මවයි පියයි හිරයි හඳයිසේ මවයි පියයි එකතු වෙලා ගහයි වැලයිසේ මල් වැව්වා ලොව මැව්වා ඉරයි හඳයිසේ මවයි පියයි එකතු වෙලා ගහයි වැලයිසේ මල් වැව්වා ලොව මැව්වා ඉරයි හඳයිසේ අහස වෙමිය දන් දුන්නා දරුණු දනී පිය සිනහස සයුර වෙමිය දන් දුන්නා දරුණු දනී මවයි පියයි හිරයි හඳයිසේ